ආයෙත් ලං වෙලා නාවත් මා සොයා හැමදාමත් පෙම් කළා මාගේ සිත් පුරා. Hi ළමයි, මේ අනුරාධපුර day 3 එකේ vlog එකෙන් අද මම හොයාගෙන යන්නේ කවුද? ඉසුරුමුණි පෙම් යුවල. මේ යන අතරමඟ මේ තියෙන්නේ අභය වැව හෙවත් බසවක්කලම වැව. මෙන්න මම ආවා ඉසුරුමුණියේ පෙම් යුවල හොයාගෙන. මම ඉසුරුමුණියට මීට කලින් එකපාරක් ඇවිත් තියෙනවා. ඒ අවසරෙත් අර මෙතන තියෙන ගලේ තියෙනව නේද කට්ටිය කියනවා අපි ප්‍රාර්ථනාවක් කරලා ඉතින් කාසියක් දාලා හරියට මේක වැටුණොත් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියලා කතාවක්. ඒ කියන්නේ මතයක් තියෙනවා. ඒකේ ඇත්ත නැත්ත දන්නේ නැහැ. පුරුද්දට ගිය පාර අවසරෙත් මම මේ විදිහට කාසියක් දැම්මා. මේ පාරත් දැම්මා. ගිය පාර කාසිය නම් ඇත්තටම මෙතන වැටුණා. හැබැයි මේ පාර කාසිය වැටුනේ නැහැ. ඔයාලා ඒක ගැන මොනවා හරි දන්නවනම් ඒ පිළිබඳව මට මාවත් දැනුවත් කරන්න. දැන් මම ඉන්නේ ඉසුරුමුණියේ උඩ ගල උඩට නැගලා. ඇත්තටම මෙතෙන්ද තිස්සා වැව, රුවන්වැලි සෑය, අභයගිරිය, ඒ වගේ ඒ කියන්නේ වෙහෙර සඳහිරු සෑය, ඒ වෙහෙරවල් ටික ඔක්කොම පේනවා. එතන view එක මාරම ලස්සනයි. ඒ කියන්නේ අපි ඇවිත් ගොඩක් තැන් ඒකේ උඩට නැංගහම පේනවා. හරි, ඊළඟට අපි ආවේ නෙල්ලිකුளම් කියන ස්ථානයට. ඇත්තටම අර කතාවක් තියෙනවානේ වටිනාකමක් තියෙන ලස්සන මල් කැලේම පිපිලා කැලේම පර වෙලා යනවා කියලා. අන්න ඒ වගේ ඉතාමත් පූජනීය අතින් ගත්තාම ඉහළ වටිනාකමක් තියෙන තැනක් විදිහට මට නම් මේ නෙල්ලිකුළම කියන ස්ථානය දැනෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේත් සමග රහතන් වහන්සේලා 500 නමකගේ ප්‍රතිමා නිර්මාණය කරලා තියෙනවා. නගරයක් ගත්තාම නගරයක තියෙන ഘോഷාකාරී තත්ත්වෙන් මිදිලා මේ වගේ පරිසරයක් මැද මේ විදිහට බලන්න ළමයි කොළ පාට මැද මේ සිවුරු පැහැය තියෙනකොට මාරම ලස්සනක්. පරිසරයටත් එකතු කරන්නේ. ඇත්තටම කිව්වොත් මේ මම මේ පළවෙනි වතාවට තමයි මම මේ නෙල්ලිකුළම් කියන ස්ථානෙට ගියේ. ඒ පන්සලේ ළමයි මුලින් ප්‍රතිමා ටික පහු කරගෙන යනකොට ගල් ලෙනක් වගේ ලෙනක් තමයි ඒ ගල උඩට ගිහින් ආයේ ගල ඇතුළෙන්ම පහළට යන්න තියෙනවා. ඒ කියන්නේ ඒ ගල ඇතුළට තමයි යන්න තියෙන්නේ. ඒ ඇතුළට ගියාම අපිට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ එක එක් අවදීන් වල ජාතක කතා කොටස් වගේ චිත්‍රණය කරලා තියෙනවා. ඒ වගේම මිනිස් ජීවිතයේ අනිත්‍යභාවය ගැන මිනිස්සුන්ට කියලා දෙන්න පුළුවන් විදිහට ඉපදීමේ ඒ කියන්නේ මවකගේ තුරුලේ වැඩෙන කාලයේ ඉඳන් අපි මරණ මංචකයට යනකම් ප්‍රතිමා විදිහට නිර්මාණය කරලා තියෙනවා. මේ ඔයාලා දැන් දකින්නේ ඒ ප්‍රතිමා ටික. හොඳට බලන්න. ඇත්තටම අද කාලේ මිනිස්සු දන්නේ නැහැ තමන්ගේ ජීවිතේ තමන්ට අයිති නෑ කියන එක දන්නේ නැහැ. එවැනි මොහොතක මේ වගේ ප්‍රතිමා චිත්‍ර ඒ වගේ දේවල් වලින් හරි තමන්ට අයිති නැති මේ ජීවිතයේ මොනවාද අපි අල්ලගෙන ඉන්න දේවල් කියන එක මිනිස්සුන්ට වටහලා දෙන්න ඇත්තටම මේ වගේ ස්ථාන ඉදි වෙන එක ගොඩාක් වටිනවා.
මම නම් කියන්නේ අනුරාධපුරේ ගියොත් අනිවාර්යෙන්ම යන්න ඕනි තැනක් තමයි මේ නෙල්ලිකුළම් කියන ස්ථානේ. ලොකුවට බලන්න දෙයක් නැති වුණාට පිටතින් දැක්ක ගමන් ලස්සනක් පේන්නේ නැති වුණාට ඇත්තටම මේක අගය කරන්න ඕනි ස්ථානයක් කියලා මගේ හිතට එකගව මම නම් හිතන්නේ ඒ විදිහට. දිනක ආයෙත් ලං වෙලා නාවත් මා සොයා හැමදාමත් පෙම් කළා මාගේ සිත් නුරා. ඊළඟට අපි එදා දවසේ යන්න පිටත් වුණේ මිහින්තලයට. දැන් අපි යන අතරමඟ තමයි මේ ඉන්නේ. ළමයි අර ඈතින් බෞද්ධ කොඩියක් අර උඩින්ම පේන්නේ ඒ තමයි මිස්සක පව්ව. ඇත්තටම මම ගිය වෙලාවේ ඉඳන්ම දේවානම්පියතිස්ස රජතුමා හිටියේ මොන අඹ ගහ ළඟද කියලා තමයි හොය හිටියේ. මේ මිහින්තලයේ උඩට සීගිරිය උඩට අපි ගිහිල්ලා වටපිටාවේ පහලින් පේන view එක බලද්දි තමයි තේරෙනවා ඒ කාලේ ඒ කියන්නේ වැව් බැඳි රාජ්‍යයක් විදිහට අනුරාධපුරය හඳුන්වලා තිබ්බා. ඒ වගේම අපේ රට පෙරදිග ධාන්‍යාගාරය කියලා හැඳින්වුවා. ඇත්තට මේකට හේතු වුණේ මේ වගේ වෙල් ආයවල් ඒ කියන්නේ රට සහලින් ස්වයංපෝෂිත විදිහට වගා කරන්න අපිට ජලය තිබ්බා. ඒ වගේම කෙත්වත තිබ්බා. අන්න ඒ හේතුව හින්දා කියන එක මාර විදිහට පැහැදිලි වෙනවා. ඒ වීව් එක දැක්කහම කියන්නේ වටපිටාවේ පේන පැත්තේ තියෙන කුඹුරු යායවල් ටිකක් විතරයි ළමයි. මෙන්න මේ විදිහට තමයි අපේ අනුරාධපුරේ එදා දවස ගත වුණේ. ඉතින් වීඩියෝ එක ලස්සනයි නම් channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. Thanks for watching. Bye bye.